Hi guys, good morning. අද මගේ සාමාන්‍ය දවසක්. ඒ වුණාට වැඩිම දවස සතියේ. ඉතින් මං හිතුවා ඔයාලව එක්කගෙන යන්න හැටි. අපි බලමු කොහොමද දවස ගෙවෙන්නේ කියලා. ඔන්න guys දැන් ටික සීත කාලේ එනවා. මම මේ ඇඳගෙනත් යන්නේ දැන් සීතට. ඔයාලට වටපිටාව වෙන ලොකු වෙනසක් පේන්නේ නැති වෙයි. මොකද මේ ඔය ගස් තාම කොළ පාටයි චුට්ටක් නිකන් රතු කහ පාටට තියෙනවා. තමයි වටපිටාව දැන් සීතලයි. දැන් මම මේ දනිපණියේ දුවන්නේ බස් එක අල්ලගන්න. මොකද මගේ ලැබ් එකට යන ගමන් මම මේ ඉන්නේ. ඒකට යන්න වෙනම බස් එකක් තියෙනවා. ඉතින් ඒක ගන්න මට ඒක යන වෙලාවල් දෙකක් තියෙනවා පැයකට. ඉතින් මං ඒ වෙලාවක් අල්ලගන්න දැන් දුවනවා. අද සමහර විට පොඩි වීඩියෝ එකක් වෙයි. ඒ වුණාට බලන්නකෝ. ඔයාලට පේනවද දන්නේ නැහැ guys මේ ගස් නම් චූට්ටක් විතර කහ වෙලා. දුඹුරු පාටට ඔක්කොම නිකන් තැඹිලි කහ රතු ඔක්කොම මික්ස් වෙච්ච වගේ ගතියක් මේ හරිය නම් තියෙනවා. ඇත්තටම සුකුබවල එහෙම අර එක්ස්ට්‍රීම් ෆෝල් ගතියක් එන්නේ නැහැ. මම ගිය පාරත් හිටියානේ. දැන් මේක ඇඳන් ආවට මොකද මට හින රස්නේ දැන්. ඇවිදන්නේ ආවේ. ඇවිදන් එනකොට තියෙන රස්නේ මේ. ඇත්තටම guys මම මේ ඇඳන් ඉන්න ෂර්ට් එකක් ටිකක් අර මේ සීතට අඳින්න පුළුවන් එකක්. ටිකක් තද රෙද්දක්. මේ ඉතින් මම දැන් දෙකම තද හින්දා මට දැන් රස්නේ. නැත්නම් අපි බලමු මේ උනාට සීතල එන්න වැඩි වෙන නිසා දැන් අද රෑ වෙනවා මං ආයේ ගෙදර එන්න. ඒ හින්දා මම රැටත් එක්ක තමයි මේ පොඩ්ඩක් සූදානම් වෙලා යන්නේ. අනිත් එක තමයි මම මේ පයින් යන්නේ බස් එක අල්ලගන්න. මං ආයේ එන්නේ බයිසිකලේ. මොකද මගේ බයිසිකලේ තියෙන්නේ ලැබ් එක ගාව මගේ යාළුවෙකුගේ ගෙදර. ඉතින් මගේ වැඩ සාමාන්‍යයෙන් අද ඉවර වෙනකොට 6:07 වෙයි. ඉතින් ලෙක්චර් එකකුත් තියෙනවා. ඉතින් අපි මේ වැඩ කොහොමද යන්නේ කියලා බලමු එකින් එක. ඒ ඔක්කොම ඉවර වෙනකොට සාමාන්‍යයෙන් 6:07 විතර මට වෙයි. ඔන්න guys මං කතාවෙන් ආවා සුකුබ සෙන්ටර් එකට. ඉතින් දැන් මම මෙතනින් බස් එක ගන්න ඕනේ. ඒක කියනවා නම් ෆ්‍රී ෂටල් එකක්. ගොඩක් රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වලට මෙහි ස්ටෑන්ඩ් එකෙන් බසස් තියෙනවා. ඒව ගොඩක් නෙමේ ඕල්මෝස්ට් ෆ්‍රී. ඉතින් මට සතයක්වත් යන්නේ නැහැ. ඉතින් එහෙම ගමන් යන්න කියන්නේ මට ලැබ් එකට යන්න. මෙන්න මේ ලයින් එකේ තමයි guys ගොඩක් වෙලාවට ඔය රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වලට එක ස්පෙસિෆික් තැන් වලට බස් නවත්තන්නේ මේ ලේන් එකේ. සාමාන්‍ය බස් නවත්තන්නේ අර පේන තැනින් එහා පැත්තේ. ඔය මිනිස්සු එහෙම හිටන් ඉන්නේ. ඇත්තටම guys මට වෙලා තියෙන්නේ දැන් විනාඩි 15ක් විතර ඉන්න වෙනවා බස් එක යනකම්. මොකද 10:03ට තමයි බස් එක එන්නේ. දැන් 9:45යි. ඉතින් දැන් මට ඉන්න වෙනවා ගොඩක් වෙලා. හිටන් ඉන්න එක තමයි අමාරු. මෙතන ඉඳ ගන්න තැනක් නැහැ. අර තැන් වල නම් තියෙන දැන් මට ඉස්සරහ තැන් වල අනිත් බස් නවත්තන තැන් වල ඉඳ ගන්න පුටු හැම තියලා තියෙනවා. දැන් මේ ලයින් එකේ අර ඉඩක් නැති හින්දා වෙන්නේ නැති. මිනිස්සු ඇවිල්ලා පොලිමට ඉන්නවා. දැන් අද කවුරුත්ම නැහැ නේ. කවුරුත්ම නැහැ. guys විනාඩි 15ක් 20ක් බලන් ඉඳලා ඔන්න අන්තිමට බස් එක ආවා. ඉතින් මම බස් එකට නැගලා ලැබ් එක පැත්තේ යන්න තමයි මේ හදන්නේ. මේ වෙලාවේ බස් එකේ කවුරුත් නැති වුණාට විනාඩි 2-3ක් යනකොට කට්ටිය එන්න පටන් ගත්තා. ඔන්න
ගායස් විනාඩි 15ක විතර ගමනකින් පස්සේ මගේ ඩෙස්ටිනේෂන් එකට මම ආවා. ගායස් මම ආවා. මේ කරන වැඩ නම් මම ගොඩක් වෙලාවට ඔයාලට ගේන එකක් නැහැ. මොකද මෙහි පොඩක් rules තියෙනවා, restrictions තියෙනවානේ. ඉතින් මම labs ඇතුලේ කරන වැඩ එහෙම මම ගොඩක් වෙලාවට ගේන එකක් නැහැ. ගන්නත් කාලයි. උදේට කාලත් නැහැ. ආයෙ දවල්ට මට ලොකුවට කන්න වෙන්නේ නැහැ. මම දන්නේ කොහොම වෙයි කියලා. වෙලාව තිබ්බොත් කනවා. දැනට අපි යමු ෆැමිලි මාර්ට් එකට. ෆැමිලි මාර්ට් එකෙන් අපි කමු. මොකද මේ කන්වීනියන්ස් ස්ටෝර් එකක් තියෙන්නේ මේක විතරයි මගේ ලැබ් එකේ තියෙන තැන. ඉතින් දැනට මෙතනින් කමු කාලා වැඩ කරමු. තමා ෆැමිලි මාර්ට් එක. මේ තමා ඉන්ස්ටිටියුට් එකේ ආසම තැන. හරිම නිස්කලංකයි ළමයි. ඉතින් අපිත් මෙහෙට වෙලා මොකක් හරි කරමු. කමු. ඔන්න ළමයි මං ගත්තේ කිරි එකයි. මේක මං කාලා නැහැ. මං දන්නේ රස වේවි කියලා. ඒක පෝක් ටූනා මයොනීස්. මේක මං සාමාන්‍යයෙන් කන්නේ ටූනා මයොනීස්. ඒක නම් රහයි කියලා මං දන්නවා. ඉතින් සීනි ගෙනාවා. මික්ස් කරන එකක් ගෙනාවා. දවල්ට එහෙම කන්න පුළුවන් මේ කාලෙට හරිම සෞම්‍යයි. ඒ කියන්නේ අර අතන ඉඳ ගන්න තැන් තියෙනවා. එතනට ගිහිල්ලා දවල්ට කෑම එක අරගෙන සීතලේ උණු කෑමක් කන්න තියෙනකොට තියෙන සැප කොහොමද ළමයි? අනේ හරිම ෂෝක් ඇත්තටම එහෙම කනකොට යාළුවත් එක්ක ඉතින් කයියක් දාගෙන නේද? මම තමයි ඉතින්. treasure hunting වගේ ළමයි. මං ආසයි මේ පාරේ යන්න. වෙනම පාරක් තියෙනවා. හැබැයි මේ මෙතනින් යන්න මං හරි ආසයි. හරිම cool. මෙතනින් යනකොට ගස්නේ ගොඩක්. මං හරි ආසයි ඒකට. මේ තමයි මගේ චූටි work station එක. What? You got, oh my goodness! You got it? Yes, I did. Yes, I did. Oh, it's nice. I went all the way to Shinjuku. Oh, alone? Yes. Oh my God, you did it. You did a great job. Yes. Wow, I nice, had to nice. put so many What is things this? on The 17 Pro Max? Yes. Oh, Yes. yes. Nice. I'm happy So for you. Thank you so much. So this is the building? Yeah, this is the animal facility. ඔන්න guys මගේ එක්ස්පෙරිමන්ට්ස් ටිකත් ඉවර කළා. උන්ද එක්ස්පෙරිමන්ට්ස් වල ඩේටා ටිකත් දැන් මේ මං එන්ටර් කරන ගමන් ඉන්නේ. මං අද දවල්ට කන්නේ මේක guys.
ඇත්තටම ලොකු බඩගින්නක් නැහැ. හවස වැඩ හින්දා මොනවා හරි බඩට දාගන්න ඕනේ. ඒ හින්දා මං හිතුවා කප් නූඩල් එකක් කනවා කියලා. ඇත්තටම මේ කූල් එකක්ම ගත්තා. ඉතින් ඔන්න ඔහි බලමු. It's good, right? It's good. Did you put it in the microwave? For No. No microwave. Just added some Water. hot water and let it be for like 3 minutes maybe and have it. It is good. Yeah, I searched for a more spicy one, but Nothing. no. It's good. It's good, right? Do you sometimes It's buy hot. them for home? Hmm? Do you buy them at home? Sometimes, but not every day. Today I wanted a little thing. That's what I want. Yeah, small thing. too. So yes, I had onigiri and a coffee in the morning. How was it? ඔන්න ඊට පස්සේ මම වැඩ ටිකක් පටන් ගත්තා ඒ කරන්න. ඊට පස්සේ මගේ අනිත් යාළුවා බිස්කට් එකකුත් දුන්න කන්න කියලා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ලෙක්චර් එක පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ලෙක්චර් එකත් අහගෙන පැයකමාරක් විතර ලෙක්චර් එක තිබ්බා. ඉතින් ඊට පස්සේ ලෙක්චර් එක ඉවර වෙලා මං අනිත් එක්ස්පෙරිමන්ට්ස් කරන්න පටන් ගත්තා. චූටි වීඩියෝ කෑල්ලක් මන් දාන්නම්. හැබැයි ඒක නිකන් තප්පරයක් දෙකක් වගේ. බලන්න කියන්නේ මම ඒක විස්තරාත්මකව ඔයාලට පෙන්නන්නේ නැහැ. මම දන්නේ නැහැ මේ රූල්ස් කොහොමද කියන්නේ. ඒ නිසා මම ඒ විදිහට කරන්නම්. Then guys, ඉවර වුණේ එක්ස්පෙරිමන්ට්ස් ටික. දැන් 6 වෙලා. Hi guys, දැන් මම කියවනේ 6 පහ වෙලා දැන් 6:08 විතර. මම යනවා බයිසිකලේ ගේන්න. මං කිය යාළුවෙක්ගේ ගෙදර බයිසිකලේ තියෙන්නේ කියලා. අන්න එහෙට යනවා දැන් බයිසිකලේ අරගන්න. ඊට පස්සේ ඉතින් ගෙදර තමයි. ඔන්න ඉතින් ගෙදර යන්න කියලා හිතුවට යන්න හම්බුනේ නැහැ. යාළුවත් එක්ක කෝපි එකක් පිව්වා. ගෙදර යන ගමන්. ඔන්න ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරලා රෑ 8ට විතර මම මේ ගෙදර බලා පිටත් වෙන ගමන්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් bye bye. Subscribe our YouTube channel guys.